දුරින් ඉඳන් ආදරය කරන එක. ඒක ඇත්තටම අමාරු දෙයක්. ජීවිතේ නරකම දවසකදී ආදරණීය වැළඳ ගැනීමක් ඕනෙම වෙලාවට ඒ මිනිස්සයා වගේ ළඟින් නැහැ. ඉතින් ඒ දේ ඉවර වෙන්නේ පුංචි පණිවිඩයක් එක්ක. ඒ දුක බෙදාගන්නේ, ඒ ප්‍රශ්නේ විසඳගන්නේ පුංචි පණිවිඩයකින්. ඔයාලගේ ළඟින් ඉන්න අය, ඔයාලා දන්න කියන අය, එයාලා ආදරය කරන අයත් එක්ක මතක ගොඩාක් එකතු කරගන්නවා. ඒත් ඔයාලා දෙන්න පුංචි වීඩියෝ කෝල් එකකට සීමා වෙලා ස්ක්‍රීන් එකක් දෙපැත්තේ තියාගෙන ඒ ස්ක්‍රීන් දෙක ඇතුලේ මතක ගොඩක් එකතු කරගන්නවා. hina වෙන්න, අඬන්න පුංචි වර්චුවල් හග් එකකට සීමා වෙනවා. හැබැයි ඉතුරු වෙන්නේ එතන විතරයි. ඒත් ඔයා දන්නවද? මිනිස්සු දුරස් වුණාම ඇත්තට මේ දේ මොකක්ද කියලා මිනිස්සුන්ට තේරුම් යනවා. දුරස් වෙන තැන්වලදී ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා මිනිස්සුන්ට තේරුම් යනවා. හැබැයි ඇත්තටම ඔයාගේ ජීවිතේ බෙදාගන්න ඉන්නේ මිනිස්සයා නම් ඔයාලා කවදා හරි ආයෙත් හම්බෙනකන් ඒ කෙනා එහෙම මිදී. ඉතින් දුරින් ඉඳන් ආදරය කරන එක කවදාවත් දඬුවමක් කරගන්න එපා. ඒක පරීක්ෂණයක්.